ලෝකයේ කොහේ ගියත් කෑමලෝලින් අතර ඉහළම තැනක් ගන්නා ජපන් ආහාරයක් තමයි සුෂී කියන්නේ. හැබැයි අද අපි ආවේ ජපානයට නෙවෙයි. දකුණු කොරියාවට. කොරියාවේදී මේ රසවත් සුෂී නිර්මාණය වන්නේ කොහොමද කියලා බලන්න ඔබ ලෑස්තිද? සුෂී එකක ප්‍රධානම රහස තියෙන්නේ මේ බත් එකේ. හොඳින් තම්බාගත් බත් එකට ඇපල් විනාගිරි එකතු කරලා විනාඩි 10ක් පමණ පදම් වන තුරු තබා ගන්නවා. ඒ වගේම සුෂී වලටම ආවේනික වුණු ඉතාමත් පිරිසිදුව දිගට කපාගත්ත නැවුම් අමුමාළු කැබලි මෙන්න මේ විදිහට සූදානම් කරගන්නවා. දැන් තමයි දක්ෂ කොරියානු සූපවේදියාගේ දෑත්වල විජ්ජව පටන් ගන්න. පදම් කරගත් බත් වලින් කුඩා ගුලියක් හදලා ඒකට සැර රසයක් දෙන වසබි ස්වල්පයක් තවරනවා. ඊට පස්සේ අර දිගට කපාගත්ත අමුමාළු කැබැල්ල බත් ගුලිය උඩින් තියලා නියම පදමට හැඩ කරගන්නවා. බලන්න ඒ දෑත්වල වේගය සහ සියුම් බව. ඔයාලත් කල්පනා කරනවා ඇති මොනවද මේ වසබි කියන්නේ කියලා. ජපානයේටම ආවේනික වූ ජපන් අශ්වරාභ යන ශාකයේ අලෙන් සාදා ගන්නා ලද තද කොළ පැහැති පේස්ට් එකකට තමයි වසබි කියලා කියන්නේ. අමුමාළු ආහාරයට ගැනීමේදී එහි අඩංගු විය හැකි බැක්ටීරියා හෝ ශුද්ධජීවීන් විනාශ කිරීමේ ස්වාභාවික ප්‍රතිශුද්ධජීවීය ගුණයක් වසබි සතුයි. එය අතීතයේ ඉඳලම ආහාර විෂවීම් වළක්වා ගැනීම සඳහා භාවිතා කරලා තියෙනවා. අමුමාළු වල ඇති පිලී රසය සහ ගඳ මර්ධනය කර එහි ස්වාභාවික නැවුම් රසය ඉස්මතු කිරීමට වසබි උදව් වෙනවා. මේ විදිහට හදාගත්ත සුෂී පිළිගන්වන්නේ විශේෂ ක්‍රමයකට. රසය තවත් වැඩි කරන්න සිහින්ම කපාපු ඉඟුරු පෙති සහ විශේෂයෙන්ම සෝයා සෝස් මේකට එකතු කරනවා. කොරියාවේදී හැදෙන මේ ජපන් සුෂී එකේ රස නම් ඇත්තටම වචන වලින් කියන්න බැරි තරම් අපූර්වයි.